හායි ඔක්කොමලා. ඉතින් අදත් මම සුපුරුදු විදිහටම මගේ YouTube channel එකට ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. එතකොට අද මම කතා කරන්න යන්නේ මං ගාව තියෙන bad habits සහ best habits. එතකොට මට වගේම ඔයාලටත් එක එක විශේෂ හොඳ පුරුදු වගේම අතෑර ගන්න බැරි නරක පුරුදුත් ඇති කියලා මම විශ්වාස කරනවා. ඉතින් අපි හැමෝම ගෑල් ළමයි. ඉතින් සමහර විට තියෙන්න පුළුවන් අපි ඉපදිච්ච දවසේ ඉඳලම අපිට මේ අතෑර ගන්න බැරුව අපි ඉස්සරහට අරන් යන පුරුදු. හැබැයි ඒවා අපිට සමාජ ජීවිතේ සමහර තැන්වලදී ඒක ලොකුවටම මේ කරදරයක් වෙන අවස්ථාවක් තියෙනවා. එතකොට සාමාන්‍යයෙන් මම ගත්තාම මගේ ආසාව විදිහට මම ඇත්තටම O-level A-level ළමයින්ට නාට්‍ය හා රංග කලාව කියන විෂය ගොඩක් ආසාවෙන් උගන්වනවා. ඉතින් මමත් කියනවා මේ විදිහට කරන්න ළමයි මේ විදිහට පාඩම් කරන්න එහෙම කියනවා. හැබැයි මමත් තව ඉගෙන ගන්නවා. ඉතින් ඒ ගත්තාම වෙලාවකට මම ශිෂ්‍යයෙක්. හැබැයි මමත් කියනවා මේ මෙහෙම කරන්න එපා ළමයි මේ විදිහට කරන්න. එහෙම කියලා මමත් ඒ දේම කරනවා. ළමයින්ට උපදෙස් දීලා මමත් ඒ දේම කරනවා. ඉතින් ඒ වගේ අපි හැමෝටම වෙන් වෙච්ච හොඳ සහ නරක පුරුදු ගණනාවක්ම තියෙනවා. එහෙම බලපුවාම ඇත්තටම මගේ best habits විදිහට ගත්තොත් වැඩක් බාරගත්තොත් ඒක උපරිමයෙන් පිළිවෙලට කරන එක ඒක මගේ විදිහ. සාමාන්‍යයෙන් මාව දන්න කෙනෙක් වුණොත් මේකට කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. මට මොනවා හරි දෙයක් මම ආසාවෙන් බාරගත්තොත් මම ඒක මට පුළුවන් උපරිමයටම කරනවා. ඒකේ අඩුපාඩුවක් වැරද්දක් වෙන්න නොදී ඒක මම උපරිමයෙන්ම කරනවා. ඒකට මට කරන්න පුළුවන් මොකක්ද මං ඒ දේ උපරිමයෙන් කරන්න මේ වෙන තාක්කල් වග බලාගෙන තියෙනවා. එතකොට මට මොන හරි වගකීමක් එහෙමත් නැත්නම් මොන හරි වැඩක් පැවරුවොත් මම ඒ දේ හරියටම කරනවා. එතකොට තව මං ගාව තියෙන හොඳ දෙයක් තමයි අපි ඉස්සර හොඳ දේවල් කතා කරලෙමුකෝ. මොනවද තියෙන නරක දේවල් කියලා බලන්න. ඒ හින්දා අපි මං ගාව තියෙන තව හොඳ දෙයක් තමයි සාමාන්‍යයෙන් මම නිරන්තරයෙන්ම අලුත් දේවල් ඉගෙන ගන්න ඕන. සාමාන්‍ය ලොකු උනන්දුවක් තියෙනවා. කියන්නේ මොන හරි දෙයක් දැක්කහම මට ඒක කරලා බලනකම් ඉවරයක් නැහැ. එහෙම ගතියක් තියෙනවා. ඉතින් ඒකට මම රෑ 1 2 3 සමහරට එළි වෙනකන් හරි දඟලලා මම ඒ දේ කොහොම හරි කරන්න try කරනවා. ඉතින් ඒක මම දකිනවා මේ මං ගාව තියෙන ලොකු මේ හැකියාවක් කියලා. මොකද සමහර දේවල් දැන් අපි ඉගෙන ගන්න ළමයිනේ. එහෙම ඉගෙන ගන්න ළමයි වුණාම අපිට නිරන්තරයෙන්ම අලුත් දේවල් හොයාගෙන යන්න අවස්ථාවක් හම්බ වෙනවා. එතකොට අපිට එක තැන කිව්වොත් අර එක තැන පල් වෙවි ඉන්න බෑනේ. එතකොට අද මම ඉගෙන ගන්න දේ මට හෙට ප්‍රයෝජන නැති වුණාට හැබැයි ඒක තව අවුරුද්දකින් දෙකකින් මට ඒකේ වටිනාකමක් හම්බෙන්න අවස්ථාවක් තියෙනවා. ඉතින් ඒ වගේ දේවල් මට මගේ ජීවිතේ ගොඩාක් ප්‍රයෝජනවත් වෙලා තියෙනවා. එතකොට සාමාන්‍යයෙන් මම උදාහරණයකට ගත්තොත් අපේ යුනිවර්සිටි එකේ ගත්තාම අසයින්මන්ට් එකක් දුන්නාම සමහර IT සෙක්ෂන් එකෙන් අපිට හම්බෙන IT ඩිපාර්ට්මන්ට් එකෙන් අපිට හම්බෙන අසයින්මන්ට් වලට මට කිසිම ප්‍රශ්නයක් නැහැ ඒ දේ අසයින්මන්ට් කරන එක. මොකද මම එයාලා මට ඒවා දෙන්න කලින් මම ඒවා සාමාන්‍යයෙන් ප්‍රැක්ටිකලි අත්විඳලා තියෙන දේවල්. මොකද මම ක්ලාස් කරනවා ඒ ක්ලාස් ළමයින්ට ක්ලාස් කිරීම හරහා මම මේ ළමයින්ට ටියුට්ස් හදනවා. ඒත් එක්කම එයාලට මොන හරි පේපර්ස් ඒ වගේ දේවල් මමම හදලා මම්ම ටයිප් කරලා එයාලට දෙනවා. ඉතින් ඒ හරහා මට ලොකු හැකියාවක් හම්බ වෙනවා. අර සාමාන්‍යයෙන් අපිට අපේ ජීවිතයේදී යම් තැන්වලදී හම්බෙන විවිධ අභියෝග හොඳින් ජය ගන්න. ඒ කියන්නේ ආය අලුතෙන් ඉගෙන ගන්න දෙයක් ඕනේ නැහැ. මම ඒ දේවල් ජීවිතේ කොතනම හරි අවස්ථාවක මම ඒ දේ මොනම හරි හේතුවකට ඉගෙනගෙන තියෙනවා. එතකොට දැන් අපි දැන් මේ සාමාන්‍යයෙන් දැන් අවුරුදු 2020න් පස්සේ වගේනේ අපි මේ
Zoom වලින් ක්ලාස් කරන්න පටන් ගත්තේ. ඒ කියන්නේ 2019 පස්සේ තමයි ගොඩක්ම Zoom ක්ලාස් වලින් ළමයි ක්ලාස් වලට ජොයින් වෙන්න ඒවට පටන් ගත්තේ. ඉතින් ඒ හරහා අපිට ඉගැන්වීමේ ක්‍රියාවලියත් ළමයින්ට කරන්න සිද්ධ වුණා. ඉතින් ඒ වගේ අවස්ථාවලදී මට අර අලුත් දේවල් කරන්න ඉගෙන ගන්න තියෙන ආසාව මත මමත් try කරනවා යම් කිසි කාලයකදී ඔන්ලයින් ක්ලාස් කරන්න. ඉතින් ඒ හරහා මට Zoom වලින් කොහොමද ක්ලාස් එකක් කරන්නේ, Zoom වලින් කොහොමද අපි link එකක් හදාගන්නේ, ඒක share කරන්නේ කොහොමද, ඒක start කරගන්නේ කොහොමද, ඒ හැම දෙයක්ම කවුරුත් කියලා දෙන්නේ නැහැ මට. ඒ දේවල් මමම තමයි try කරලා මේ ඉගෙන ගන්න. ඉතින් අන්න ඒ වගේ දේවල් වලට මට ලොකු උනන්දුවක් තියෙනවා. ඒ වගේම තමයි ඒ හරහා දැන් උගන්වනකොට නිකන් ගුරුවරයෙක් දිහා කෙලින් වීඩියෝ එකක් දිහා බලාගෙන ඉන්න ගියපුවාම ළමයි ටිකක් බෝර් ඉන්නේ. හැබැයි ඒකට මම අනිත් ගුරුවරුත් මේ දේවල් කරනවා. මම කියන්නේ මේ මම විතරයි මේ දේ කරන්නේ. එහෙම නෙමෙයි කියන්නේ. අනිත් ගුරුවරු වගේම මමත් ගොඩක් තැන්වලදී මම PowerPoint use කරලා presentation හදලා එයාලට ක්ලාස් එක කරන වෙලාවේ Zoom එකෙන් screen එක share කරලා ලස්සනට මේ දානවා slide. ඒ දානකොට එයාලා අර මම කියන දේ අහගෙන ඉන්නවා වගේ මේ වගේ තියෙන රූප සටහන් එතකොට note එක වගේ දේවල් බලා ගැනීම මත ඒ ළමයාට තවත් අර ඒවා ඔළුවට ගන්න තියෙන හැකියාව යනවා. ඒ වගේම තමයි ඒකේ මටත් තියෙන chance එකක් තමයි අර උගන්නන්න ඕනේ කරුණු ටික ලස්සනට මට කලින් පෙළගස්සගෙන පියවරෙන් පියවරට ළමයින්ට උගන්වන්න හැකියාවක් හම්බෙලා තියෙනවා. ඉතින් ওই වගේ දේවල්. ඊට පස්සේ දැන් අලුත්ෙන් ගත්තාම දැන් අපි හැමෝම AI use කරනවානේ. ඉතින් ඒ AI use කිරීමත් එක්කම දැන් අපිට Gemini කියන මේ platform එක අපි හැමෝම භාවිතා කරනවා. ඉතින් ඒ හරහා අපිට පුළුවන් note එකක් හදාගන්න අපි අතින් ලියලා තියෙන එකක් ආපහු copy type in ඉල්ලලා ඒක නිබන්ධනයක් විදිහට PDF එකක් විදිහටම අපිට Gemini හරහා ආපහු හදාගන්න පුළුවන්. ඉතින් ඒ වගේ දේවල් මම අලුතෙන් හොයනවා. මොකද මට කවුරුත් කියන්නේ මේක try කරලා බලන්න මේකෙන් ඔයාට මේක කරගන්න පුළුවන් වෙයි. එහෙම කියන්නේ නෑ කවුරුත්. ඇත්තටම මට එහෙම කවුරුත් කියලා නෑ. මමම තමයි හොයාගෙන මම කියනවා හැබැයි. මම යාළුවන්ට කියනවා මේ මෙන්න මෙහෙම එකක් තියෙනවා මෙන්න මේ විදිහට කරන්න මේකෙන් වැඩ ලේසියෙන් අපිට කරගන්න පුළුවන්. පොඩ්ඩක් try කරලා බලන්න කියලා යාළුවන්ට මම කියනවා. ඉතින් ඒ වගේ දේවල් අර ආසාවෙන් හොයාගෙන යන්න මට ලොකු උවමනාවක් තියෙනවා. මොනවා හරි දෙයක් කරලා අඩුම තරමේ වීඩියෝ එකක් හරි මම YouTube එකේ හරි යනකොට දැක්කොත් එහෙම මෙන්න මේ විදිහට AI හරහා මෙහෙම වීඩියෝ එකක් හදාගන්න පුළුවන් කියලා කිව්වොත් එහෙම මට ඒක ඔළුවට වැටුනොත් මට ඒක හදනකම් ඉවරයක් නැහැ. ඉතින් මම රෑ 1-2 වෙනකම් හරි ඒක හදලම තමයි ඉවරයක් කරගන්නේ. ඉතින් ඒ වගේ හොඳ හැබිට් තියෙනවා. ඊට පස්සේ සාමාන්‍යයෙන් යම්කිසි කාලයකට සැලසුම්ගතව ඕනෙම දෙයක් කරන්න හැකියාවක් මට තියෙනවා. ඒකට මට වගේම තමයි ඔයාලටත් මට වැඩි විශේෂ හැකියාව තියෙන්න පුළුවන්. මං කියන්නේ මම ගැන. සාමාන්‍යයෙන් අපි අතරේ තියෙන හොදු පුරුදු. ඒ වගේම මේවට අනිත් පැත්තට අපිට එනවා bad habits. එතකොට මේ හොඳ පුරුදුත් එක්කම තමයි අනිත් පැත්තට නරක පුරුදුත් එන්නේ. එතකොට ඇත්තටම අර කොච්චර ස්ට්‍රෝං අපි කටයුතු කරත් සමහර තැන්වලදී ඇත්තටම අපි ඕවර්තින්කින්. ඉතින් ඒ වගේ වෙලාවලදී ඇත්තටම අපි ඕනකට වැඩිය හිතනවා. ඉතින් මොන හරි දෙයක් කරන්න ගියපුවාම යම් කිසි දෙයක් කරලා අපිට ඒක ඇති වුණාම අපි ඒව අතහැරලා දාන්න try කරනවා හැම වෙලාවෙම. ඉතින් ඒ වගේ දෙයක් මට හොඳටම තියෙනවා. මට ඔය හිතන්නකෝ මම කිව්වනේ මම ඔයාලට මම දැන් කිව්වා මම තාම ස්ටුඩන්ට් කෙනෙක් කියලා. මම තාමත් ඉගෙන ගනිමින් ඉන්නේ. ඉතින් එහෙම වුණාම අර මගේ ඔළුවට කවුරු හරි මොන හරි දාපුවාම එහෙම නැත්නම් මට මොන හරි මගේ පවුලේ හෝ ඕනෙම ප්‍රශ්නයකදී මට මොන හරි ප්‍රශ්නයක් ආපුවම මට මගේ ඉගෙන ගන්න වැඩ ඒව කරගන්න ඇත්තටම අපහසුයි. ඒ කියන්නේ මම ඒව පැත්තක දාලා අර ප්‍රශ්න ගැන කල්පනා කරනවා. ඉතින් අන්න ඒව මත මගේ අධ්‍යාපන පැත්ත සමහර අවස්ථාවලදී කඩා වැටෙන තැන් තියෙනවා. ඉතින් ඒ තැන්වලදී
මම කොච්චර try කරත් මම fail වෙනවා. ඉතින් ඒත් එක්කම සමහර මගේ තියෙන හොඳ point එකක් තමයි මම කොච්චර කලින් වැඩක් ඉවර කරගෙන එහෙම තිබුණත් මේ සමහර වැඩ මේ කල් දානවා. චුම්පාන් සද්දෙත් එනවා. කවන්නේ ඉතින් අපි වීඩියෝ එක කරගෙන යමු. සමහර දේවල් මට කරන්න පුළුවන් ටයිම් එක තිබුණා මම ඒ දේවල් කල් දානවා. ඉතින් කල් දාලා අන්තිම මොහොතේ තමයි ඒව කරන්න උපරිම try කරන්නේ. ඉතින් ඒ වගේ වෙලාවල් වලදී සමහර වෙලාවල් වලදී රෑ 1 2 වෙනකම් මට හැරගෙන ඉන්න සිද්ධ වෙනවා. ඉතින් ඒකෙන් අපිට හොඳක් වෙනව නෙමෙයිනේ. ඇත්තටම සාමාන්‍ය මිනිසෙක්ට නැගිටින්න නිදා ගන්න වෙලාවක් තියෙනවා. ඉතින් මගේ ජීවිතය ගත්තාම මම ගෙදර ඉන්න කාලේ සාමාන්‍යයෙන් උදේ නැගිට්ටට දැන් මම මැරි කරලා ඉන්නේ. ඒකෙන් පස්සේ මට මගේ නිදහස වැඩි වෙලා තියෙනවා. ඉතින් යාන් ඒකත් එක්ක මම නැගිටින්න පරක්කු වෙනවා. මට කන්න වෙලාවක් නැහැ, නිදා ගන්න වෙලාවක් නැහැ. ඉතින් ආන් ඔහොම ප්‍රශ්න ගොඩාක් මට දැන් ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ ඒවා මගේ අරගෙන ඉස්සරහට යන්න මම ගොඩාක් try කරනවා. හැබැයි මට බැරිම වෙලා තියෙන්නේ ඒකම තමයි. ඉතින් හොඳ පුරුදු වගේම අපේ හැමෝගෙම ජීවිතවල එක නරක පැත්තකුත් තියෙනවා. ඉතින් මම විශ්වාස කරනවා මම මේ කියපු දේවල් ඔයාලගේ ජීවිතේත් ඇති කියලා. අනිවාර්යෙන් තියෙන්න පුළුවන්. සමහර විට එහෙම නොවෙන කෙනෙක් ඉන්නත් පුළුවන්. මම කියන්නේ මේ අපි හැමෝම එකම විදිහයි කියලා. මම කියන්නේ මගේ විදිහ. ඉතින් මට ඇත්තටම මගේ මේ ඕවර් තින්කින් ගතිය එතකොට වැඩ කල් දානවා. එතකොට මට නිදිය ගන්න හැරින්න වෙලාවක් හරියට නැහැ. අන්න ඒ වගේ ගැටලු ටික निराකරණය කරගත්තොත් සාමාන්‍යයෙන් මම දන්නවා. ඇත්තටම මම දන්නවා මට තව දෙයක් කරගෙන ඉස්සරහට යන්න පුළුවන් කියලා. හැබැයි අර අපි හැමෝගෙම තියෙනවනේ අර කාලයක් තිස්සේ අරගෙන ආපු නරක පුරුදු ටික. අන්න ඒ ටික හින්දා තමයි මෙහෙම වෙලා තියෙන්නේ. ඉතින් ඒවා සාමාන්‍ය දුරට යටපත් කරගෙන අපි ඉදිරියට යන්න හැම වෙලේම try කරනවා. ඉතින් මම හිතනවා මගේ කතාව වගේම ඔයාලටත් ඔයාලගේ කතාවක් ඇති. ඒ වගේම ඔයාලටත් අතහැර ගන්න පුරුදු ඇති. මේ අතහැර ගන්න උපරිම try කරත් අතහැර ගන්න බෑ. ඉතින් ඒව පොඩ්ඩක් මටත් දැනගන්න කමෙන්ට් එකක් දාගෙන යන්න. එහෙනම් අලුත් වීඩියෝ එකකින් අපි නැවත හම්බෙමු. හැමෝටම සුබ දවසක්. ඉන්නම්. Bye.